බක්පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට ඉතාමත්ම සුවිශේෂී පුන් පොහොය දිනයක්. නාගදීපයේදී මැණික් පුටුවකට යුදවදමින් සිටි චූලෝදර සහ මහෝදර නමැති නාරජුන් දෙදෙනාට ධර්මය දේශනා කිරීම සඳහා බුදුන් වහන්සේ දෙවනවරට ලක්දිවට වැඩම කළේ බක්පුර පසළොස්වක පොහොය දිනයකයි. මණියක්කිත නාරජු විසින් කැලණියට වඩින ලෙස බුදුන් වහන්සේට ආරාධනා කිරීම සිදුනේද එම අවස්ථාවේදී. එසේම සිදුහත් කුමරු සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත වන මහල්ලෙක් දැකීම සිදුනේද බක්පුර පසළොස්වක පොහොය දිනයකයි.